හෙලෝ කොහොමද මම සාරා ඉතින් 2026 අවුරුද්ද ඔයාලා හැමෝටම සුබ අලුත් අවුරුද්දක් වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඉතින් කිව්ව වගේම මම අද ඔන්න අලුත් අවුරුද්දේ බ්ලොග් එකක් අරගෙන ආවා ඔයාලව බලන්න. ඉතින් ගෙවුන අවුරුද්ද වගේම මේ අවුරුද්දේ ප්‍රශ්න ගැටලු හැලහැප්පීම් ඔය හැම දෙයක්ම අපේ ජීවිතවලට එයි. මොකද අපේ ජීවිත කියන්නෙම ප්‍රශ්න ගැටලු මැද්දෙන් ගලන් යන හරියට කිව්වොතින් ගංගාවක් වගේ. ඉතින් ඒ කියන ගංගාව ලස්සන වෙන්න දෙපැත්තේ තියෙන ගල්පරවල හැපිලා පෙන පිඬු නැගෙන්නත් ඕනිනේ. ඉතින් ඒ වගේම ඒ ජීවිතවලට එන ප්‍රශ්න ගැටලු වලින් පෙන පිඬු නගලා අපේ ජීවිත ලස්සන කරගන්න අපි වග කියන්න ඕනේ. කාටවත් අපිට චෝදනා කරන්න බෑ අපේ ජීවිතවලට වග කියන්න ඕනි ඔයා මෙයා කියලා. අපේ ජීවිතය අපේ නම් ඒ ජීවිතයේ තියෙන හැම වගකීමක්ම ගන්න ඕනේ තමන්ම තමයි. ඉතින් මම ප්‍රාර්ථනා කරනවා ඔයාලට මේ අවුරුද්දේ ඒ ප්‍රශ්න ගැටලු මැද්දෙන් සාර්ථක ඔයාලගේ ටාගට් වලට යන්න පුළුවන් වෙන්න කියලා. ඉතින් කෙටියෙන්ම කියනවා නම් එක්සෑම්ස් තියෙනවා මේ අවුරුද්දේත් ගිය අවුරුද්දේ වගේම. ඉතින් මගේ වීඩියෝස් එකතු වෙලා ඉන්න මගේ YouTube පවුලට එකතු වෙලා ඉන්නවනම් නංගිලා මල්ලිලා එක්සෑම්ස් කරන. ඉතින් මම ඔයාලට දෙයක් කියන්නම්. ඉගෙනීම තමයි අපේ ජීවිතයේ අපිට කාටවත්ම අපි හම්බ කරගන්න දේවල් අපි උපයගන්න දේවල් වලින් කාටවත්ම ගන්න බැරි එකම දේ. ඉතින් මං ඔයාලට කියනවා තමන් ඉගෙන ගන්න දේ දවසක තමන්ටම විතරයි ඒ තමන්ගේ වත්කමක් විදියට තමන්ට ඉතුරු වෙන දෙයක්. ඉතින් ඉගෙන ගන්න කාලේ තමන්ට හැකි උපරිමයෙන් ඉගෙන ගන්න අම්මලා තාත්තලා උදව් කරනවා. ප්‍රශ්න ගැටලු ඔයාලටත් ඇති විවිධාකාර විදියෙන්. නමුත් ඒව බාධාවක් කර නොගෙන ඒ වැඩ කටයුතු සාර්ථක කරගන්න කියලා මං ඔයාලගෙන් ආදරයෙන් ඉල්ලනවා. අපි ඉතින් පොය දවසේ පන්සලුත් ඇවිල්ලා හවස් වෙලා තමයි පන්සලට එන්න ආවේ. ඉතින් ඉදි රෑ වුණා. වැඳලා ඒ ටික කරලා ඊට පස්සේ ඉතින් ධර්ම දේශනාවකුත් තිබ්බා. අපි ධර්ම දේශනාවත් අහලා තමයි ගෙදර එන්න ආවේ. ඉදි නම් රෑ වුණා. කොහොම වුණත් මේ අවුරුද්ද පුරාමත් අපේ ජීවිතේ ප්‍රශ්න ගැටලු එයි. ඒ හැම දෙයක්ම විසඳගෙන මේ ජීවිතේ අපිට තියෙන්නේ පොඩි කාලයයි. ඉතින් ඒ කාලයෙන් කොටසක් තමයි මේ අවුරුද්ද මේ විදියට ගෙවිලා යන්න හදන්නේ. තවත් දින 365ක් ඒ කියන්නේ අලුත් පරිච්ඡේදයක් අලුත් පොතක්. ඒ පරිච්ඡේදයට පිටු 365ක් අපිට ලැබිලා තියෙනවා. ඉතින් මේ දින 365 අපේ ජීවිතය අර්ථවත් කරගන්න මේ පිටු 365ම අපි යොදා ගන්නවන්න අපේ ජීවිතය තවත් ලස්සන වෙයි. ඉතින් මම ප්‍රාර්ථනා කරනවා ඵලදායී අවුරුද්දක් වෙන්න කියලා ඔයාලගේ ජීවිතයට. ඒක අපි ඵලදායී කරගන්න ඕනි. අපිමයි කවුරුවත් ඒක අපිට කරලා දෙන්නේ නැහැ. ඉතින් අපි තමයි දැනගන්න ඕනි ඒක අර්ථවත්ව අපේ ජීවිතයට එකතු කරගන්න. ඉතින් මම ප්‍රාර්ථනා කරනවා ඔයාලා හැමෝගෙම ජීවිතවලට මේ ලැබුවා වූ අවුරුද්ද ඵලදායී අර්ථවත් අවුරුද්දක් වෙන්න කියලා. එහෙනම් අදට vlog එක ඉවරයි. මම ගිහින් එන්නම්. හැමෝටම සුබ දවසක්. කැල්ම කියාතරේ මුවරතරේ නුරොන් පිරි උතුරා සුවතට